හායි කොහොමද ඔයාලට? අපි අද දෙහි වලින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන බලමුද? සමහරක් විට ඔයාලා දැනටමත් මේක කරන අය ඇති. හැබැයි නොදන්න කෙනෙකුට වැදගත් වෙයි. මේ දවස්වල අපේ ගහේ ලෙමන් ගොඩාක් පිරිලා ඒවා හැම එකක්ම ඉදිලා ගිහිල්ලා. දෙහි ලෙමන් කියන්නේ තියෙන කාලෙට අගයක් නැති කාලෙට අපිට ලොකු ගාණක් දීලා ගන්න වෙන නැතුවම බැරි දෙයක්. දැන් මම මේ පෙන්නන්න යන්නේ තියෙන කාලෙට පරිස්සම් කරගෙන නැති කාලෙට පාවිච්චියට ගන්න පුළුවන් විදියක්. මේ වැඩේට පිරිසිදුකම තමයි අංක 1. මොකද අපි මේක කල් තියාගන්නනේ හදන්නේ. හොඳ පිරිසිදුවට මේ වැඩේ වෙන්න ඕනේ. අපි හොදලා පිරිසිදු කරගත්ත දෙහි ටික මේ විදිහට මුලින්ම අපි කපාගෙන ඉමු. මෙතන දෙහි ලෙමන් දෙකම කලවමේ තමයි තියෙන්නේ. ඔයාට දෙහි ටික අතින් මිරික ගන්නත් පුළුවන්. හැබැයි මගේ ළඟ පොඩි ගැජට් එකක් තියෙන නිසා මම ඒක පාවිච්චි කරනවා මේ වැඩේ ලේසි කරගන්න. මේ තියෙන්නේ මං මිරික ගත්ත දෙහි ටික මිලිලීටර් 500ක් තිබුණා. ඊට පස්සේ මං ඉතින් අයිස් කියුබ් ට්‍රේ එකක් අරගෙන මම මිරික ගත්ත දෙහි ටික හිමීට මේ විදිහට මේකට දාගන්නවා. ඊට පස්සේ මේ දෙහි ටික සෙට් වෙන්න පැයක් විතර වගේ ඔයාගේ ෆ්‍රීසර් එකට දාගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්‍රීසරෙන් ගත්තට පස්සේ මගේ කියුබ්ස් ටික. ඊට පස්සේ මේ විදිහට පිරිසිදු ට්‍රේ එකකට මේ ටික අපි හිමීට දාගමු. ඔන්න තියෙනවා මං හදාගත්ත ලෙමන් කියුබ්ස් ටික. දැන් ඔයාට මේක මාස 6ක් වුණත් ෆ්‍රීසර් එකේ තියාගෙන පාවිච්චියට ගන්න පුළුවන්. මං අද මේකට පාවිච්චි කරන්නේ පොඩි සිප්ලොක් බෑග් එකක්. ඊට පස්සේ ඒකට මං හදාගත්ත කියුබ්ස් ටික මේ විදිහට දාගන්නවා. ඔයාට සම්බෝලයක් ලුණු මිරිසක් හදාගන්න ඕන වෙන වෙලාවට ඊට විනාඩි කිහිපයකට කලින් මේකක් එළියෙන් තියන්න තමයි තියෙන්නේ. සමහර එකේදී මම සාමාන්‍යයෙන් මිරිස් පැල හදනවා. අන්නේ පැල වලින් මං ගන්න වැඩිපුර ආසන්න මේ විදිහට මම ෆ්‍රීස් කරනවා. දෙහි ලෙමන් වගේම තමයි මිරිස් කියන්නෙත් වින්ටර් එකට ගිනි ගණන් දීලා ගන්න වෙන දෙයක්. ඉතින් මේ විදිහට කළාම ඒක මට ලොකු ඉතුරුවක්. ඔයාත් try කරලා බලන්න. ඔයාටත් පුළුවන්.